මෙන්න බලන්න එක්සෝස් ෆෑන් එකේ ෆිල්ටරේ තියෙන තෙල් තට්ටුව කොහොමද කියලා. මේ අපි හදන කෑම වලින් එන දුමෙන් තමයි මේක වෙන්නේ. ඉතින් මේ විදිහට එනවා නම් මේක අපි කෑමක් ඇඟට කොහොමද තෙල් යනවද? ඔන්න මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි ෆිල්ටර් එක සුද්ධ කරායින් පස්සේ. ඉතින් මේ ෆිල්ටර්ස් ටික අපි එන්ජිමේ අයට දුන්නම ඒගොල්ලෝ අපිට සුද්ධ කරලා ගෙනත් දෙනවා. ඉතින් ඒගොල්ලන්ට බොහොම ස්තුතියි මේක අපිට කරලා දෙනවට. මම අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ නැවක චෙෆ් කෙනෙක් සාමාන්‍යයෙන් කෑම වලට අමතරව කොහොමද ගැලියක් ක්ලීන් එකට තියාගන්නේ කියන එක පෙන්වන්න. මොකද වරායකට යනකොට වරායෙන් එනවා අපේ ගැලිය බලන්න, ක්ලීනින් බලන්න නියෝජිතයෝ එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අදිසියට අපි මේව හරියට කරලා තිබුණ නැති වුණොත් අපිට පැනල්ටි ගහන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට සමහරලාට අපිට සල්ලි අතින් ගෙවන්න වෙන වෙලාවලුත් තියෙනවා. එක්ස්පයර් මොනවා හරි ෆ්‍රිජ් වල තිබිලා වුණොත් එහෙම අපිට ගෙවන්න වෙනවා අතින් සල්ලි. මොකද කම්පැනියෙන් ඒවා ගෙවන්නේ නැහැ. ඒවා අපේ වැරදි විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ. ඒක නිසා අපි මේවා අපිට පුළුවන් උපරිමයෙන් පිරිසිදු කරලා තියාගන්න ඕන. බැලු දැල්මටම හොඳට වැඩේ කෙරිලා තියෙනවා කියලා පේන්න කරලා තියෙනවා. එතනින් එහාට ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එතකොට ඒගොල්ලෝ දකිනවා මේක හොඳට තියෙනවා කියලා. මිත්‍තක ඒගොල්ලෝ දන්නවා අපි මේ ගැන හොඳ ඇලර්ට් එකේ ඉන්නේ කියලා. ඉතින් මේ විදිහට මම ෆිල්ටර්ස් ටික හයි කරා. මේකේ ෆිල්ටර්ස් 10ක් තියෙනවා. ඒ 10 හයි කරලා මෙන්න මේ වගේ ස්ටේන්ලස් ස්ටීල් ස්ප්‍රේ එකක් තියෙනවා. මේක ගැහුවම හොඳට ෂයින් එක තියෙනවා. අනිත් එක තමයි එකපාරට මේකට කුණු එතකොට තෙල් වගේ දේවල් බැඳෙන්නේ නැහැ මේ ස්ප්‍රේ එක ගහලා ඇල්ලුවෙන් පස්සේ. එතකොට ඒක නිකන් ස්ලිප් වෙලා යන ලයින් එකක් තියෙන්නේ. නැත්තම් නිකන් යකඩයකට කෙලින්ම දුම වැදිච්ච එක මම ඒකේ බැඳෙන්න ඕනේ. මේකට එහෙම කරාම මේක බැඳෙන්නේ නැහැ එහෙම. නමුත් මේක ඉතින් දවස් 3-4ක් යනකොට අපි ආයෙත් සුද්ධ කරන්න ඕන. මේ වගේ ක්ලීනින් එකක් නම් කරන්නේ සාමාන්‍යයෙන් පෝට් එකකට යනකොට විතරයි. ඊට අමතරව අපි දවස ගානේ මෙන්න මේ පැනල් එක වටේ තියෙන මෙන්න මේ එජ් එක අපි සුද්ධ කරගන්නවා. දැන් මම ඒ ටික හයි කරලා ඉවරයි. දැන් මම යන්න හදන්නේ ෆ්ලෝ එකට. අපි ඉස්සෙල්ලම මේකත් වතුර ටිකක් දාලා හොඳට පෙඟෙන්න තියන්න ඕන. මොකද ඔයගොල්ලෝ ගෙදරක වගේ ටයිල් එකක් හොදද්දි නම් ගෙලින්ම වතුර එකක් දාලා අතුල්ලලා දාන්න ඕනේ. මෙතන මේ වැඩේ කරන්න බෑ. මොකද මේ ටයිල් එක තියෙන්නේ ෆිනිෂින් ටයිල් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ටයිල් එක තියෙන්නේ සාමාන්‍යයෙන් සපත්තුවක් දාගෙන ඇවිදින කෙනෙක්ට ලිස්සන්නේ නැති වෙන්න. අර මැට් ෆිනිෂ් කියලා කියන්නේ. අන්න ඒ මැට් ෆිනිෂ් ටයිල් එකක් තමයි මේ හැම කිචන් එකකම තියෙන්නේ. ඒ කියන්නේ හැම ගැලිය එකකම තියෙන්නේ මැට් ෆිනිෂ් එකක්. මොකද ෆිනිෂින් ටයිල් තිබ්බොතින් හදිස්සිය හැරි තෙල් දාලා තියුණොතින් බිමට දාලා නෙමෙයි තෙල් වැටලා තිබුණොතින් ලිස්සන්න පුළුවන්. ඒක නිසා ඉතින් මේ මැට් ෆිනිෂ් ටයිල් එක පෙඟෙන්න ඕන හොදන්න කලින්. එතකොට තමයි ඒකේ තියෙන කුණු ටික යන්නේ. ඒක නිසා මේ වගේ වතුර පාරක් අල්ලන්න ඕන අපි. කිමිකල් මුකුත් දාන්නේ නැහැ. අපිට මේ වතුර ලයින් එක අපිට දීලා තියෙන්නේ හොට් වෝටර් ලයින් එකක්. මේක ස්පෙෂලිම ගැලිය හොදන්න තියෙන වතුර ලයින් එක. මේක එන්නේ හොට් වෝටර් විතරයි. මොකද බිම තියෙනුනේ තෙල් වැටිච්ච ඒවා ගැලවිලා යන විදියට තමයි හොට් වෝටර් දාන්නේ අපි. දැන් අපි මේකට කිමිකල් මුකුත් දාලා නැහැ. දැන් මම මේකට කිමිකල් දාන්න හදන්නේ. අපිට හම්බ වෙන UN200 කියලා එකකුත් හම්බ වෙනවා. ඊට අමතරව අපිට වෙන වෙන කිමිකල් වර්ගයක් තියෙනවා, ටයිල් ක්ලීනර් වර්ගයක් තියෙනවා. ඔය මුකුත්ම නැත්තම් අපිට ඩිෂ් වොෂින් ලික්විඩ් එකක් හරි අපි දානවා. මොකද හොඳට පෙන එන්න ඕන. මේ වගේ මෙහෙම ටයිල් එක ගාලා තියලා ටික වෙලාවක් ගිහිල්ලා බ්‍රෂ් කරනකොට හොඳට පෙන එන්නේ නැත්තම් අපිට මේ වැඩේ කරන්න අමාරුයි. අනිත් එක කුණු යන්නෙත් නැහනේ. ඒක නිසා අපි මේ වගේ හොඳ ඩිටර්ජන්ට් එකක් තෝරගෙන තියාගන්නවා ගැලිය හොදන්නම විතරක්. ඒවා අපි වෙන දේවල් වලට පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ වගේ මම මොප් එකකින් මේක වටේම හොඳට ගා ගන්නවා. සමහර අය මේ මොප් එකෙන්ම තමයි ඔක්කොම ටික කරන්නේ. ඒ වුණාට ඒක එච්චර සාර්ථක නෑ. මොකද මේ ටයිල් වල තියෙන ටයිල් දෙකක් අතර තියෙන එජ් එකේ ටයිල් ග්‍රවුඩ් ගාපු හරිය තියෙනවනේ. ඒකේ තියෙන කුණු යන්නේ නෑ මේ මොප් එකෙන් ඇතිල්ලුවට. ඊට පස්සේ ඒ වටේ ටික කළු පාට වෙනවා. ටයිල් එක විතරක් සුදු පාටට තියෙනවා. ඉතින් ඒක සාර්ථක දෙයක් නෙමෙයි. දැන් මම මේ විදියට මුළු ගැලියෙම මේක ගා ගන්නවා. අපේ මේ ගැලියේ තියෙනනේ AC මැෂින් එක. ඔය AC එක නිසා මේ පොළව හරි ඉක්මනට වේලෙන්න බලනවා.
ඒක නිසා අපි මේක ඉක්මනටම ගා ගන්නත් ඕන. හදිස්සිය හරි මේක වේලිලා තිබුණොතින් අපිට ආයෙත් වතුර දාන්නත් වෙනවා. ඔන්න බලන්න මං මේ දැක්කද හොඳට පෙනෙනෝනේ. ඒක ගාගෙන යනකොටම පෙනෙනවා. දැන් බ්‍රෂ් කරන්න අපිට ලේසි. දැන් මං ඊළඟ ස්ටෙප් එකට යනවා. හાર્ඩ් බ්‍රෂ් කරන්න. හાર્ඩ් බ්‍රෂ් කරන ඕන තැනින් හાર્ඩ් බ්‍රෂ් කරන්න ඕන. හෑන්ඩ් බ්‍රෂ් එක දාන්න ඕන තැන් වලට හෑන්ඩ් බ්‍රෂ් කරන්න. ඉතින් මෙතන නම් මට හෑන්ඩ් බ්‍රෂ් කරන්න නෑ. මොකද මම මේ හරිය හොඳටම බ්‍රෂ් කරලා තියාගෙන තියෙන්නේ හැමදාම වගේ. ඒක නිසා මට මේක හොදන එක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය විදියට අතුල්ලගෙන ගියාම ඇති. අනිත් එක තමයි මේක දෙපැත්තටම අතුල්ලන්නත් ඕන ටයිල් එකේ. මොකද ටයිල් ග්‍රවුඩ් වටේටම ගාලන්නේ තියෙන්නේ. ඒ නිසා ටයිල් එකක් හරියට මැදෙන්න නම් ටයිල් එක කෙලින් අතටයි හරස් අතටයි දෙකටම මැදෙන්න ඕන. එතකොට මොනවාක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊළඟ පාර වතුර පාරක් ඇල්ලුව ගමන් ඔක්කොම කුණු ටික යනවා. එහෙම නොයන තැන් වලට අපිට ඉතින් ආයෙත් කෙමිකල් දාලා අතුල්ලන්න වෙනවා. මොකද ඒක තියෙන්න ඇරලා ආයේ වෙන දවසක සුද්ධ කරන වෙලාවක වදින්න තිබුණොතින් අර කුණු පැල්ලම ඊටත් වඩා දරුණුවට ටයිල් එකට කාවදිනවා. ඒක නිසා අපි පළවෙනි අවස්ථාවෙන්ම ඒක නැති කරගන්න. නැත්තම් පහු වෙනකොට අපිටමයි කරදරේ. මෙතන නිතරම අපි ඇවිදින තැන් නිසා අනිත් එක අපි වටේ කෑම හදනවනේ. එතකොට තෙල් ලිහෙන්න පුළුවන්, කෑම කෑලි වැටෙන්න පුළුවන්. මොන බලන්න. හොඳට බ්‍රෂ් වෙනවා. අර කලින් ටයිල් එක හොඳට පොඟවලත් එක්කනේ තියෙන්නේ. ඒක නිසා කරදරයක් නැහැ. මෙතන මං හෑන්ඩ් බ්‍රෂ් එකකින් ඇතුළුවේ මොකද එතන හાર્ඩ් බ්‍රෂ් එකක් දාන්න බැරි නිසා. ඒ වගේ තැන් වලට එහෙම අපිට පාවිච්චි කරන්න වෙනවා වෙන වෙන ටූල්ස්. ඒ වයින් හරි වැඩක් ඉතින් කරලා තියන්න ඕන. මොකද නැත්තම් පෝට් එකකට ගියාම අපිට තමයි කරදරේ. දැන් මම මේ ටික හાર્ඩ් බ්‍රෂ් කරලා ඉවරයි. ඊළඟට මට තියෙන්නේ මෙතනින් වතුර පාරක් අල්ලලා දාන්න. බලන්න මම දැන් මෙතන වතුර පාරක් අල්ලනවා. මේ ටයිල් එක කොහොමත් පොඩ්ඩක් දුරු වර්ණ ටයිල් එකක් තියෙන්නේ. අර තනිකර සුදු පාට ටයිල් එකක් නෙමෙයි. අනිත් එක වතුර වැටුණායින් පස්සේ ඒක පොඩ්ඩක් තව දුරු වර්ණ ගතියට පේනවා. හැබැයි මේක වේලුණායින් පස්සේ හොඳට සුදු පාටට එනවා. ඒ නිසා මෙතන ඔයගොල්ලන්ට ලොකු ෆිනිෂින් එකක් පේන එකක් නැහැ. නමුත් වීඩියෝ එක අන්තිමටම මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මේ ටයිල් එක හොඳට සුදු පාටට තියෙනවා ඔයගොල්ලන්ට පේන්නේ. මේ විදිහට මම වතුර පාරක් අල්ලලා දානවා. මේ වතුරත් එන්නේ හොට්ටෝට. ඒක නිසා කොහොම තියෙන තෙල් උඩට ගැලවිලා යනවා මේ උණු වතුර ගතියට. උණු ගැලියටම මම මේ විදිහට වතුර පාර අල්ල ගන්නවා මේ එජ් වල ඉඳලා. මේ වගේ අපි නිතර ගැලිය සුද්ධ කරනකොට හොදනකොට මේවා ස්කපර් වලින් එන සමහර ඉන්නවා පොඩි ක්‍රුමීන් වගේ උන්. ඒ කියන්නේ උන් හැදෙනවා ඒවයි හැදෙන්නෙත් මේ ස්කපර් හරහා වතුර ගියේ නැති වුණා. ඉතින් කෑම කෑලි හැම බෙట్ల සමහර ස්කපර් වල හිර වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් මුකුත් වෙන්නේ නැහැ. මෙහෙම අපි හැමදාම හවසට වැඩ ටික ඉවර කරලා මෙහෙම හොදලා දානවා නම් අපිටත් ඒක හොඳයි. මොකද අමුතුවෙන් ක්ලීන් කරන්න දෙයක්වත් නැහැ. අනිත් එක සත්තු බෝ වෙන්නෙත් නැහැ. නිතර වතුර පාරක් අල්ලලා සුද්ධ කරලා නිතරම කිමිකල් යනවා නම් ඒ නල දිගේ ඒ වගේ ආයේ මුතුවෙන් කියලා සතෙක් හැදෙන්න විදියක් නැහැ. මේ විදියට මම මෙහෙම වතුර පාරක් අල්ල ගන්නවා. ඊට පස්සේ මට තියෙන්නේ මේක වයිප් කරලා දාන්න. වයිපරයක් අරගෙන මේවයි පාවිච්චි කරන කෙමිකල් වර්ග හරියටම අපි දැනගෙන ඕන පාවිච්චි කරන්න. මොකද මේ ටයිල් ක්ලීනර් වලට දාන ඒවා අපි මේ ස්ටීල් එකකට එහෙම දැම්මොතින් ඒ ස්ටීල් එක දුරු වර්ණ වෙනවා. ඔයගොල්ලෝ හිතන්න ඔයාලා බිම්මට දානවා කියලා ටයිල් ක්ලීනර් ඒ දාද්දි මේක කබඩ් වල ඉහෙන්නේ නැති වෙන්න ඕන දාන්න. වැරදිලා හරි මේක කබඩ් එකේ ඉහුනොතින් ඒ කබඩ් එකේ කළු පාටින් පුල්ලි තියෙනවා. සමහර වෙලාවට සමහරු සිංක් වලට පවා දාලා මම දැකලා තියෙනවා සිංක් එක කළු වෙලා. ඒක වෙන්නේ අර Taman දන්නේ නැති කිමිකල් එකක් දාලා සිංක් එක මැදලා. ඉතින් එහෙම කරලා හරියන්නේ නැහැ. මේක ස්ටීල් වලට වෙනමයි, ටයිල් වලට වෙනමයි, ඩිෂ් වොෂ් වලට වෙනමයි. එහෙම වෙනම කිමිකල් තියෙන්නේ. ඒ දේවල් වලට දාන්න. මොකද ඩිෂ් වොෂ් වලට දාන කිමිකල් එකක් වෙන තැනකට දැම්මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට ටයිල් ක්ලීනර් වගේ එකක් ඩිෂ් වොෂ් වලට දැම්මුතින් එහෙම
ඒක කන මිනිහට ඊට පස්සේ බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන්. මොකද ඒ පිඟානේ යන්නේ නැහැනේ සමහර වෙලාවට ඔක්කොම බැඳෙන ඒවා. ඊට පස්සේ ඒක කෑම කනකොට ඒ මොනස්යට වෙන ලඩක් හැදෙනවා. ඔන්න මම දැන් මේ විදිහට වයිපරයක් අරගෙන මේ ස්කපර් තියෙන තැන් වලට වතුර ටික ඇදලා දානවා. සාමාන්‍යයෙන් ඕනම ගැලියක් හදලා තියෙන්නේ වතුර බාල්දියක් ගැහුවොතින් නිකම්ම වතුර ටික බැහැලා යන විදියට. ඒ කියන්නේ මොන එජ් එකකින් දැම්මත් ඒක හදලා තියෙන්නේ ස්ලොප් කරලා තියෙන්නේ කොහාට හරි ස්කපර් එකක් පැත්තකට තමයි. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් මේ රන් එකේ ඉන්නේ නැව පොඩ්ඩක් පැද්දෙනොත් එක්කනේ. ඒක නිසා අර සමහර කොන් වලට වතුර ටිකක් එකතු වෙනවා. දැන් බලන්න මැද වතුර මොනවත් නැහැ නේ උනාට මේ කබඩ් යටට එහෙම පොඩ්ඩක් වතුර එකතු වෙන්න බලනවා. ඒක නිසා මම මෙතන මේක වයිපර් එකකින් ඇදලා දානවා. මොකද මේක වේලෙන එක පොඩ්ඩක් ඉක්මන් කරගන්න පුළුවන්. මේක දැන් මම කරන්නේ මේ කෑම ටික හදලා ඉවර වෙලානේ. දැන් ඊට පස්සේ ක්‍රූ එකේ කට්ටිය කෑමට එනවා. ඒ එනකොට සමහර අය එනවා දැන් කැප්ටන්ලා එහෙමත් මේ ගැලියට එන වෙලාවල් තියෙනවා. ඉතින් වතුරත් එක්ක තිබ්බතින් ඒ පාරේ ඒගොල්ලොන්ගේ අඩිවල තියෙන ඒවා ඔක්කොම ආයිත් කෑවෙනවා. ඒක නිසා එහෙම වයිප් කරාම මට ඉක්මනටම පොළොව වේල ගන්න පුළුවන්. ඔන්න මම දැන් අන්තිමටම යනවා කබඩ් ටික සුද්ධ කරන්න. මේකටත් මම අර ස්ටේන්ලස් ස්ටීල් වලට ගහපු ස්ප්‍රේ එකම තමයි පාවිච්චි කරන්නේ. මේක මෙන්න මේ විදිහට ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කරලා ඉවර වෙලා අපි ලොකු පැල්ලම් තියෙන කියන්නේ තදටම තියෙන පැල්ලම් තියෙනම් පොඩ්ඩක් ස්ටීල් රූල් එකකින් අතුල්ලලා දානවා. එහෙම නැත්තම් මේ වගේ රෙදි කෑල්ලකින්ම තමයි පිහ දාන්නේ. මේකෙනුත් වෙන්නේ හොඳට ෂයින් එක එන එක. අනිත් එක ඔයාලා දැක්කම මම දැන් හෝස් එකෙන් ඉන්නේ වතුර ඇල්ලුවේ. ඒ අල්ලනකොට ටයිල් එකට වැදිලා වතුර මේ කබඩ් වලට ඉහෙනවා. ඉතින් ඔහොම ඔක දීර්ඝ කාලීනව ඉහුනොත් කබඩ් එකේ පුල්ලි වගේ පැල්ලම් ඇති වෙනවා. ඒ දේවල් ඔක්කොම නැති වෙනවා අපිට මෙන්න මෙහෙම හරිම ලේසි විනාඩි 10ක් වගේ යන්න මුළු කබඩ් ටික ඔක්කොම අල්ලන්න. මෙන්න මෙහෙම පොඩ්ඩක් පිහ දාලා දානවා මේ හැන්ඩල් ටිකත් එක්කම. මොකද මේ හැන්ඩල් වල කුණු තියෙන්න පුළුවන්. දැන් අපි නිතරම මේවා අරිනවා කරනෝනේ කෑම උයන වෙලාවල් වලට. එතකොට අපේ අතේ තියෙන ඒවා ඕක ගෑවිලා ඒව දුර්වර්ණ වෙනවා. ඒවයි පැල්ලම් හිටිනවා. සමහර ලාට කෑම කෑලිත් ඒකේ තියෙනවා. පාම් පිටිත් එක්ක වගේ ඇල්ලුවොත් පාම් පිටිත් ඕකේ තියෙනවා. ඉතින් හවසට මේ වගේ සුද්ධ කරලා දැම්මාම කාටවත් ඉතින් මුකුත් වචනයක්වත් කියන්න දෙයක් නැහැ. කැප්ටන් කෙනෙක් ආවත් එයාත් වටපිට බලලා ඉවරලා යනවා. මොකද එයාට පේනවා දැන් මේක වටින් මේ විදියට ලස්සනට තියෙනවා දැක්කම එයා දන්නවා අනිවාර්යෙන් මේ වගේම තමයි ස්ටෝස් ටිකත් ක්ලීන් කියලා. මම ස්ටෝස් වෙනම වීඩියෝ එකකින් ඔයාලට පෙන්නන්නම් කොහොමද මම ස්ටෝස් ක්ලීන් කරන්න කියලා. මේවා ගැන මුකුත් අයිඩියා එකක් නැති කෙනෙක්ට මේක දැකලා ඔයාලට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අන්න ඒ දේ ඉගෙන ගන්න ඒකයි මම මේ වීඩියෝ එක දාන්න එකේ ප්‍රධානම හේතුව. නැත්තම් මේ ගැලියේක කොහොමද ඉන්නේ කියන එක සහ ගැලියේ ඉන්න කට්ටිය මොනවද කරන්න කියන දේවල් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ මෙච්චර දුරට බලාගෙන හිටියෙත් මේ වීඩියෝ එකට කැමති නිසානේ. ඉතින් ඒක නිසා ඔයාලා වෙනුවෙන් මම තව වීඩියෝස් දිගටම කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක බලන කෙනෙක්ට තව කෙනෙක්ට දකින්න පුළුවන් වෙන ෂෙයා කරන්න. ලයික් එකකුත් දාන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් මාව subscribe උත් කරන්න. අලුත්ම වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා notification on කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් ඒවි. ඉතින් මම මෙන්න මේ විදියට මේ කබඩ් ටික ඔක්කොම අල්ලනවා. ඉතින් මේවා කරන්නේ අපේ ඩියුටි වෙලාවෙම තමයි අමතර වෙලාවක නෙමෙයි. අපි කෑම ටික හදලා මේ වගේ ටට්ටක් ගාලා මේ සුද්ධ බුද්ධ කරලා දා ගන්නවා. ඉතින් මේක තමයි මේ නැවක chef කෙනෙක්ගේ තියෙන අමතර වැඩක් මේක. ඉතින් කෑම උයනවට අමතරව. ඉතින් අපි දවස් 7ෙම එක දිගට අපි වැඩ. අපිට වෙනම ඕෆ් එකක් නැහැනේ. අපි ඕෆ් එක මේ විදිහට තමයි හදා ගන්න ඕන. මොකද අපේ කෑම ටික හැදුවා. ටක් ගාලා ක්ලීනින් ටික් කරා. ඊට පස්සේ අපිට පොඩි රෙස්ට් එකක් ගන්න පුළුවන් අපේ ඩියුටි වෙලාවෙම වුණත්. ඉතින් ඇත්තටම රෙස්ට් එක නම් එහෙම සෙට් වෙනව අඩුයි ගොඩක්. මොකද කෑම ටික හදලා ඉවර වෙලා මේ වගේ ක්ලීනින් එකකට සෙට් වෙන්නත් තව පැයක් විතර යනෝනේ. ඒක නිසා ඉතින් අපි සාමාන්‍යයෙන් නැවට ආවම එහෙම රෙස්ට් එක ගැන ලොකුවටම හිතන්නේ නැහැ. ඉතින් ඔන්න බලන්න මෙතන දැන් මම වටේ මේවා ටික අල්ලලා දැන් මගේ හොට් රේන්ජ් එකේ හොට් ප්ලේට් තියෙන තැන් ටික වටේට ඔතන නම් නිතරම සවුත් වෙනවා. මොකද ඔතනනේ ගොඩක්ම කෑම හැදෙන්නේ. ඉතින් තෙල් ලිහන වටේට.
ඒක නිසා මේක නම් මම දවස ගානෙම පිහදානවා. එහෙම නැත්තම් මෙතන මේ විදිහට ලස්සනට තියාගෙන ඉන්නත් බෑ. මොකද ඊළඟ දවසේ උදේ වැඩ කරන්නෙද්දි අනම්මනම් කුණු එහෙම ගෑවිලා තියෙනකොට ඉතින් අර දකින්නකොටත් අපිට ටිකක් අප්පිරියයිනේ. මේ වගේ හොඳට ෆුල් ක්ලීන් එකට තියෙනකොට ඊළඟ දවසේ උදේට වැඩක් වුණත් කරන්න ආසයි. මෙතන තියෙන්නේ අපේ දොර එළියටම එන එන්ටරන්ස් එක තියෙන්නේ. මෙතනත් පොඩ්ඩක් පිහදාන්න ඕන. මොකද එන කට්ටිය නිතරම අර දොරේ හැන්ඩල් එකම නෙමෙයිනේ. දොරත් අල්ලන වෙලාවල් තියෙනවනේ. එතකොට යාළගේ අතේ තියෙන මජන් අනම්මනම් ගෑවෙනවා. මොකද එන්ජින් එකේ කවුරු හරි ආවතින් එයාගේ අතේ මජන් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට මේවයි ගෑවෙනවා. ඒක නිසා මේවයි තියෙන පැල්ලුණු පොඩ්ඩක් අපිට පිහදා ගන්න වෙනවා. මේ විදිහට මම ඒකත් හොඳට සුද්ධ කරගත්තා. අපි මෙහෙම තමයි පිළිවෙලකට කරගෙන ගිහිල්ලා අන්තිමටම තමයි අපි මේ ගාබේජ් බින් ටිකත් පොඩ්ඩක් පිහදාලා දාන්නේ. මොකද බින් ටික පිහදාලා ආයෙත් ඒකෙන් වෙන කොනවත් පිහදාන්න බෑනේ. ඒක නිසා අපි එහෙම්මම ඒ රෙදි කෑල්ල ආයෙ පාවිච්චියකට ගන්නෙ නෑ. අපි දැන් එදා සුද්ධ කරපු රෙදි කෑල්ල එහෙම්ම අපි සික් කරලා දාන්න. මොකද ඔකේ අර තියෙන කිමිකල් එකත් එච්චර හොඳ එකක් නෙමෙයි. අපිට මූණට වැදුනත් කැස්ස එනවා. ඒක ටිකක් සැර කිමිකල් එකක් තියෙන්නේ මේ ස්ටීල් වලට ගහන ඒවානේ. ඔන්න බලන්න කොහොමද දැන් කබඩ් ටික කියලා. හොඳ ලස්සනට තියෙනෝනේ පැල්ලමක්වත් නැහැ. ඉතින් මේ ක්වොලිටියට තියාගන්න බලන්න ඕන. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔන්න බලන්න ලිප හරියට නිකන් වැඩ කරේ නැහැ වගේ තියෙන. ඔන්න බලන්න එක්සෝස් ෆෑන් එකේ ෆිල්ටර්ස් ටික තෙල් බින්දුවක්වත් නැහැ. කිසිම දවසක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ වගේ ක්වොලිටියට තියෙනම්. ඔන්න බලන්න ඩස්බින් ටික කොහොම හොඳට තියෙනවා. ෆ්‍රිජ් එකේ වුණත් ඇඟිලි සලකුණු මොනවාක්වත් නැහැ. දොරවල් මෙතන ඩිෂ් වොෂ් මැෂින් එක ඒ ඔක්කොම තියෙන හොට් රේන්ජ් එක. මම බලන්න අතනතර සුද්ධ කළා මන් තියෙන්නේ AC මැෂින් එක ගාව. ඔන්න බලන්න දැන් ටයිල් ටික කොහොමද සුදු පාටට තියෙන හැටි. ඉතින් ඕක තමයි ඔතන ගන්න පුළුවන් උපරිම ක්වොලිටි එක ටයිල් වල. එතනින් එහාට බෑ. අර ටයිල් ග්‍රවුන්ඩ් නැති තැන් වල නම් පොඩ්ඩක් කළු පාටට පේනවා. එහෙනම් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.